පාරකට බැස්සම මුළු පාරම හොල්ලන කට්ටියට ඉබේම හැරිලා බැලන අසමසම ජපන් යකඩ මෘගයා දශක ගානක් තිස්සේ ලංකාවේ පාරවල් තමන්ගේ අනසකට යටත් කරගත්ත සදාකාලික රජා අපේ වෑන් පිස්සන්ගේ පළමු ආදරය මේ තමයි අසමසම ටොයෝටා ඩොල්ෆින්. මේ යන්ත්‍රය උපදින්නේ ජපානයේ 1989 අවුරුද්දේ ටොයෝටා සමාගම තමන්ගේ හයි ඒස් පරම්පරාවේ 4 වෙනි පරම්පරාව H100 සීරීස් විදිහට තමයි මේක එළියට දාන්නේ. ඒ කාලේ ආපු පෙට්ටියක් වගේ හැඩය වෙනුවට මේකට දුන්නේ හුළඟ කපාගෙන යන ඒරෝඩයිනමික් පෙනුමක්. ඉස්සරහ මූණ හරියට ඩොල්ෆින් මත්ස්‍යයෙක්ගේ මූණට සමාන නිසා තමයි ලෝකෙම මේකට ඩොල්ෆින් කියන නම පොට බැන්දේ. අදටත් අවුරුදු 30කට වඩා පරණ වුණත් මේ ජපාන් තාක්ෂණය ළඟින්වත් තියන්න පුරුවන් වෑන් එකක් තාම හැදිලා නැහැ. මේකේ පෙනුම ගැන කතා කළොත් ලංකාවේ කොල්ලෝ මේකට ලොකු ඇලොයි වීල් දාලා පහත් කරලා ඉස්සරහට ෂෙල් මුහුණක් තිබ්බම එන අර VIP ස්ටාන්ස් එක දැක්කම ඇඟේ ලේ රත් වෙනවා. මේක පාරේ එද්දි තියෙන ඒ ගාම්භීර